අපි YouTube channel එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස අසමෝදගම් කොළ සම්බෝලයක් හදන හැටි. ඉතින් ඔයාලා අසමෝදගම් කොළ ගොඩක් අය දන්නවා. ඉතින් අපිට මේ වගේ රසම රස සම්බෝලයක් හදාගන්න කොළ අපිට පොලෙන් ගන්න පුළුවන්. ඉතින් එහෙම පොලෙන් ගෙනාපු අසමෝදගම් කොළ මිටිය මම හොඳට සෝදලා ඒකේ වල් පැලයට තියෙනවද කියලා ඒව තෝරලා දෙතුන් පාරක් හොදලා තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඒ සෝදපු කොළ ටික මේ වගේ පොඩි කුල්ලකට දැම්මා වතුර බේරෙන්න. ඉතින් ඇත්තටම ඔයාලා දන්නවනේ මේ වගේ කුල්ල වංගෙඩි ඒ වගේ උපකරණ අපේ පොඩි අය ගොඩක් දන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා අපි අද මේ උපකරණ අපේ පරණ අපි පාවිච්චි කරපු උපකරණ පෙන්වන්නත් එක්ක මම කුල්ලට දැම්මා මේ අසමෝදගම් කොළ ටික පොඩ්ඩක් වතුර බේරෙන්න. ඉතින් බලමු කොහොමද මේ සම්බෝල හදාගන්නේ කියලා. දැන් මේකට අවශ්‍ය ද්‍රව්‍ය මම පෙන්නනවා. මෙතන මේ අමු මිරිස් කරල් 2-3ක් විතර පොඩියට කපාගෙන තියෙනවා. ඊට පස්සේ අපි දෙහි ගෙඩියක් විතර මේකට පාවිච්චි කරනවා, සාමාන්‍ය පොඩි දෙහි ගෙඩියක්. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් පොඩිවට කපාගෙන තියෙනවා. ඒත් එක්කම බීරෝණු ගෙඩියක් හීනියට කපාගෙන තියෙනවා. මීට අමතරව පොල්, ලුණු සහ අපිට ගන්නවා සම්බෝල රස වෙන්න උඹලකඩ කුඩු. දැන් අපි අර සෝදලා පිරිසිදු කරගත්ත කොළ ටික කපා ගන්නයි යන්නේ. ඉතින් අපි මේක ගොඩාක්ම හීනියට කපා ගන්න නැහැ. මොකද ගොඩාක් හීනියට කපා ගත්තාම මේ කොළ වල පොඩ්ඩක් අර මේ කහට රහක් වගේ එනවා. ඒ නිසා ටිකක් කෑලි ලොකුවට මම කපා ගන්නවා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ ටිකක් ලොකු කෑලි වලට අපි කපා ගන්නවා. ගොඩාක් බලකොටක් නෙවෙයි. අර මේ අපි පතර මුරුංගා වගේ හිම කපන වගේ නෙවෙයි. ඊට වඩා ටිකක් ලොකු කෑලි වලට කපා ගන්නවා. මේක අර කපා ගන්න ගොඩක් අපහසු කොළ වර්ගයක් නෙවෙයි. ඉතින් ඔයාලට තේරෙනවා හරියට පහසුයි අපිට මේ කපා ගන්න පුළුවන්. මේ කපන අතරේ මේකේ ඇත්තටම අපි අර රස වගේම හරිම ගුණ කෑමක් අර ආමාශයේ තියෙන එක ලෙඩ වලට අපි කියනවා අපිට බඩේ අමාරු වලට ඒවට හරි ගුණ කෑමක්. ඉතින් මේක අර නිතරම අපි ආහාරයට ගත්තේ නැති වුණා මේක ඉඳලා හිටලා හරි අපිට පාවිච්චි කරන්න තියෙනවා නම් හොඳයි. ඉතින් දැන් මම කොළ ටික ඔක්කොම කපලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා සාමාන්‍ය අඟල් භාගයට විතර වගේ කෑලි වලට කපා ගත්තා. ඉතින් අපි මේක කලවම් කරගන්න මම මේ වගේ වැටි හට්ටියක් ගත්තා. මොකද දෙහි දානකොට අපි ඇලුමිනියම් වාචන වලට දෙහි දාන්නේ නැහැ. ඒ නිසා මේ වගේ වැටි හට්ටියක දාලා තමයි අපි කලවම් කරගන්නේ. ඉතින් මම මේ වගේ කොළ ටික වැටි වාචනයට දාගත්තා. දාලා ඊට පස්සේ අපි අර ඉස්සෙල්ලා පෙන්නුවා අමු මිරිස්. ඊට පස්සේ කපාගත්ත බීලුණු. ඊට පස්සේ තක්කාලි ටික මේ විදිහට අපි දාගන්නවා. ඊට පස්සේ දැන් අපි මේකට පොල් දානවා. මේ පොල් ටිකක් වැඩිපුර දාගත්තාම රසයි. ඉතින් පොල් ටිකක් වැඩිපුර දාගත්තා. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඊට පස්සේ ගම්මිරිස් මම ඇට ගෙදර තලාගෙන තමයි දාන්නේ. මොකද එතකොට අර මේකේ සැර ටිකක් වැඩි. අපිට ගම්මිරිස් ගොඩාක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. කඩෙන් අර අපි කුඩු එක ගෙනාවම මේක ටිකක් සැර ගතිය සුවඳ ටික දවසකින් ඒක නැති වෙනවා. ඒ නිසා ගෙදර
තලාගත්ත ගම්මිරිස් ඒ වගේ මම උඹලකඩ ටිකකුත් මේකට එකතු කරා. දැන් අපි අර දෙහි ටික මේකට මිරික ගන්නවා. මොකද දෙහි ගොඩාක් ලොකු වෙලියක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණ මිරියක් අරන් තියෙන. ඉතින් ඕගොල්ලෝ අසමගදයන් වල ගන්න ප්‍රමාණය අනුව දෙහි එකතු කරගන්න. මේ වගේ අපි දෙහි ටිකත් එකතු කරනවා. අපි කලවම් කරගන්නකොට මේක හොඳට මතක තියාගන්න. අපි අර සාමාන්‍යයෙන් සම්බෝලයක් හදලා හොඳට පොඩි කරලා කලවම් කරනවානේ ඔක්කොම පහේ එකට වදින්නේ. ඒ වගේ කලවම් කරගන්න නැහැ. මොකද මේක පොඩි මම අර ඉස්සෙල්ලත් කිව්වා අපි හීනියට කපාගත්තෙත් නැත්තේ පොඩි තිත්ත ගතියක් එනවා. ගොඩක් බොනවට වඩා පොඩි වුණාම. ඉතින් අර කොළ ටික පොඩි වෙන්නේ නැති වෙන විදිහට අපි දාපු දේවල් ටික කලවම් වෙන විදිහට අද සැහැල්ලුවෙන් මේ සම්බෝලේ කලවම් කරගන්න ඕන. ඉතින් ඔයාලට හැන්දක් පාවිච්චි කරලා උනත් මේක කලවම් කරගන්න පුළුවන්. අපි ලුණු, දෙහි, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දාගත්තද කියලා අපිට මේ වෙලාවෙත් බලන්න පුළුවන්. දැන් අපි අපේ සම්බෝලේ හදලා ඉවරයි. අපි ඉතින් රස ගුණ වගේම අපේ ආහාරවල ඒකේ පෙනුම තියෙන්න ඕන. එතකොට තමයි අපිට කෑම ටිකට ආසාවෙන් කන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම මේ වගේ ලස්සන භාජනයක් අරගෙන ඉතින් කෑම මේසට යවන්න ඉස්සෙල්ලා මේ ටික කලවම් කරේ. මොකද අපි කලවම් කරලා ගොඩාක් වෙලා තියන්නේ කන්න ලෑස්ති වෙලා තමයි කලවම් කරන්නේ. ඉතින් මෙහෙම කලවම් කරගෙන දැන් අපි මේසට යවන්න සූදානම් කරගෙන තියෙන භාජනය තමයි මේ. ඉතින් ඔයාලට පේනවා මේක මේ අර ඒ කොළ පාට හරි ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ රස සම්බෝලයක් හදලා බලන්න. ඔයාලට සුබ දවසක්.